Hi guys, අද කතා කරන්න යන ටොපික් එක පොඩ්ඩක් ජෙනරල් බට් මේක ගොඩක් වැදගත් වෙනවා බිස්නස් ඕනර්ස්ලාට. මොකද ගොඩක් බිස්නස් ඕනර්ස්ලා දන්නේ නැහැ තමන් කොච්චර වටින පුද්ගලයෙක්ද කියලා. එහෙම කියන්න හේතුව තමයි සමහරක් විට ඒගොල්ලෝ ගොඩක් ජොබ් ක්‍රියේට් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් සමාජයට හෝ පොදු සර්විස් එකක් දෙනවා වෙන්න පුළුවන්. ඉතින් සමහරක් කට්ටියට අමතකයි තමන් කවුද කියලා. ඉතින් තමන් කවුද කියලා අමතක නිසා තමන්ව විවේචනය කරන කට්ටිය දීපු නේම් ටැග්ස් ටික ඔක්කොම තමන් ගහගෙන තියෙනවා. තමන් මෙහෙම කෙනෙක් තමන්ට දුර්වල කෙනෙක් එහෙම කියලා තමන් ගැන දන්න නැතිකම හන්ද තමන් කොච්චර ස්ට්‍රෝං කැරක්ටර් එකක්ද කියලා තමන් දන්නේ නැතිකම හන්ද තමන්ට පිටින් දුන්න නේම් කාඩ් එකක් තමයි තමන් ගහගෙන ඉන්නේ. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ඔයා ඔය ජොබ් එකට ඔයා ඔය ඉන්න පොසිෂන් එකට එන්න ඔයා කොච්චර ඔයාගේ ජීවිතේ සැක්‍රිෆයිස් කරලා තියෙනවද කොච්චර දේවල් ඉගෙනගෙන තියෙනවද කොච්චර කටු කාලා තියෙනවද එහෙම කියලා පොඩ්ඩක් ඔයා හිතලා බලන්න next 5 10 years 15 years හිතලා බලන්න මම මේ වගේ හොද පොසිෂන් එකකට එන්න මම මේ වගේ දේවල් සැක්‍රිෆයිස් කරලා තියෙනවා. එතකොට ඔයා තේරුම් ගන්නවා how strong you are. කියන්නේ ඔයා මේ සබ්ජෙක්ට් එක ගැන කොච්චර පුළුල් දැනුමක් තියනවාද ඔයා කරන බිස්නස් එක ගැන කොච්චර දැනුමක් තියනවද එහෙම නැත්නම් ඔයා කස්ටමර්ස්ලාට කොච්චර උදව් කරලා තියනවද ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි හින්දා සමහරක් විට ඒගොල්ලන්ගේ ලයිෆ් එකම චේන්ජ් වෙලා තියෙනවා. නමුත් අර කිහිප දෙනෙක් කරන විවේචනයේ හින්දා තමන් හිතන් ඉන්නවා තමන් දුර්වල කැරක්ටර් එකක් කියලා. මම මේ කියන්නේ ඔයා බිස්නස් ඕන කෙනෙක් නම් ගොඩක් වැදගත් වෙනවා මේක ඔයාට ලීඩර්ෂිප් එකක් කරගෙන යන්න. ඔයාට පුළුවන් නම් හැමදාම මතක් කරගෙන how powerful you are. ඔයා ලියන්න ඔයා කොච්චර ස්ට්‍රෝං කැරක්ටර් එකක්ද කියලා. ඒ වගේම හිතන්න ඔයාට කොච්චර ස්ට්‍රෝං කැරක්ටර් එකක් වෙන්න ඕනද කියලා. හිතලා බලලා ඔයාට පුළුවන් නම් හැමදාම මේක උදේට හරි ඔයාට මතක් වෙන පාරට භාවිතා කරන්න මම මේ වගේ ස්ට්‍රෝං කැරක්ටර් එකක් කියලා. ඔයාට හිතා ගන්න බැරි මයින්ඩ්සෙට් එකක් හැදෙනවා. ඒ මයින්ඩ්සෙට් එකත් එක්කම ඔයාට කවුරුවත් කියන කරන නේම් කාඩ් වැඩක් නැහැ. මොකද ඔයා ඔල්රෙඩි ඔයාට නේම් ටැග් එකක් ඔයාම දීලා තියෙනවා. ඉතින් අනිත් කට්ටියගේ නේම් ටැග් ඔයා ගන්න නැතු වෙනවා. එහෙම හිතුවොත් ඔයාට හිතා ගන්න බැරි විදියට ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් මම හිතනවා මේක පොඩි ටූල් එකක් වෙන්න පුළුවන්. බට් ඔයාගේ බිස්නස් එකට ඔයාට මේක පාවිච්චි කරලා ඔයාගේ බිස්නස් එකේ තව සේල්ස් තව ප්‍රොඩක්ටිවිටි එක හැමදේම වැඩි කරගන්න මේ ටූල් එක උපකාර වෙනවා කියලා. එහෙනම් thank you මේ වීඩියෝ එක බැලුවට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.